ආයිබෝවන් කියලා අදත් ඔයාලව ඉවුම් පිහුම් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු තුර්කි රටේ හදන විදියට කුකුල්ලු රෝස්ට් කරගන්නේ කොහොමද කියලා. මම අරගෙන තියෙනවා කිලෝ එකේ කුකුල්ලු දෙන්නේ. අද අපි බලමු මේ දෙන්නව කොහොමද oven එකට දාලා රෝස්ට් කරගන්නේ කියලා. මම දැන් කුකුල කපා ගත්තා. එක්ස්ට්‍රා කැල්ල කපලා අයින් කරගත්තා. මෙතන බෙල්ල ගාව තියෙන වැඩි හැම කපලා අයින් කරගත්තා. මේ පිටිපස්සේ කොටස කපලා වැඩි හැම මෙහි තියෙනවා අයින් කරගත්තා. ඒ ටික තමයි මම අද කුකුලගේ අයින් කරන්නේ. මේ තමයි මම සෝදාගත්තු කුකුල්ලු දෙන්න. මම මේ විදිහට උඩ අතට තියලා තියෙන්නේ වතුර බේරෙන්න ඕන නිසා. දැන් මම ගම්මිරිස් ලුණු විනාකිරි හොඳින් මිශ්‍ර කරලා මේ දෙන්නව පැය 6ක් ෆ්‍රිජ් එකේ තියලා තියෙනවා. හොඳට ලුණු අල්ලන්න තමයි ලුණු දාලා තියලා තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු මැරිනේට් එක කරගන්නේ ෆොරන් එකට දාන්න කිට්ටු වෙලා. මම මෙතන අරගෙන තියෙනවා ලුණු ගම්මිරිස්, මේ විනාකිරි ඇලර්ජික් අය ඉන්නවනම් මේ වගේ දෙහි කෑල්ලක් එකතු කරගන්නත් පුළුවනි. මේ තියෙන්නේ මැරිනේට් කරගත්තු කුකුල්ලු දෙන්න. මම මේ කුකුලගේ මේ පපුව මේ විදිහට පිහියකින් ඇතුලෙන් කැපුවා. හැබැයි හැම කැපෙන්නේ නැති වෙන්න කැපුවේ. කපලා ලුණු මේ ජූස් එක තියෙනවනේ. මේ ජූස් එක මේ පපු ඇතුලට වැක්කිරුවා. ඇතුලේ මේ ජූස් එක වෙනම හැන්දකට අරගෙන ඇතුලට වත් කරලා තියලා තියෙන්නේ. දැන් ඔයාලත් ඒ විදිහට කරනකොට මේ හැම කැපෙන්න දෙන්න එපා. පිහිය අනිත් පැත්තට තියලා තමයි මේක මෙහෙම කපා ගන්න ඇතුලෙන්. දැන් මම මේක පැය 6ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියෙනවා. මේ විදිහට හොඳට භාජනයේ වහලා තියලා තියන්න. ඔයාලට හොඳට වැහෙන භාජනයක් තියෙනවා නම් ඒ විදිහට තියන්න. මගේ මේ ප්ලාස්ටික් කප් එකේ වහන්න එකක් නැහැ. ඒ නිසා මම ඇලුමිනියම් ෆොයිල් එකක් තමයි පාවිච්චි කරේ. මේ තමයි මම පැය 6ක් ෆ්‍රිජ් එකේ තියාගෙන එළියට ගත්ත කුකුල්ලු. මම උදේ තමයි මේක මැරිනේට් කරලා ෆ්‍රිජ් එකට දාලා වැඩට ගියේ. දැන් රෑ 8යි ඇවිල්ලා මේ ෆොරන් එකට දාන්න සූදානම් කරන්නේ. බටර්, සුදුලුණු පවුඩර්, කෑලි මිරිස්, ගම්මිරිස් පවුඩර්, ඉඟුරු පවුඩර්, ලුණු පවුඩර්, ලුණු, ඔලිව් තෙල්. මේ වගේ oven එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් ඔයාලා ලෑස්ති කරගන්න. මම මේකට තෙල් කඩදාසියක් එලාගෙන තියෙනවා. ඒක අවශ්‍ය නැහැ. අපි අරගෙන තියෙන හැම අමුද්‍රව්‍යයක්ම මේ විදිහට භාජනයකට දාගමු. දාගෙන කලවම් කරගමු. කලවම් කරලා මේ කුකුල්ලු මේකේ හොඳට තවරගමු. මේ මිශ්‍රණේ කුකුල්ලුගේ හොඳට තවරන්න ඕනේ. ඔන්න මම ඔලිව් තෙලුත් එකතු කරගත්තා. මම මේක හැබැයි අනන්නේ නම් ග්ලව්ස් නැතුව මගේ අතින් මොකද මේවා ගෙදර කණ්ඩු වියන දේවල්නේ. අනිත් එක තමයි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම කතා කරනකොට ටිකක් මේ පැටලෙන ගතියක් ඔයාලට දැනෙනවා ඇති. මට ඒක පොඩි කාලේ නම් තිබුණේ නැහැ. දැන් ඇයි කියන්න දන්නේ කාලයක් ඉඳලා මට එහෙම පොඩක් කතා කරනකොට මේ ගොත ගැහෙන ගතියක් වගේ එනවා. ඒක හදා ගන්න පුළුවන් තරම් මම උත්සාහ කරනවා. ඒ වුණාට සමහර වෙලාවට ඒක තියෙනවා. ඉතින් මේ මගේ යාළුවොත් මට ඒක කියනවා. ඔයා කතා කරනකොට පොඩ්ඩක් පැටලෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් ඒකට මට සමාව වෙන්න. මේ විදිහට මුළු ඇඟේම කුකුලගේ මුළු ඇඟේම අපි මේක දවට ගන්න ඕනේ. මගේ වීඩියෝ නම් හෙලවෙනවා වැඩි කියලා මම දන්නවා. මොකද
තනි අතින් කරන නිසා වීඩියෝ කරන්නේ තනි අතින් නිසා ඒක එහෙම වෙනවා. සෝරි. බකදෝනිස් මේක මම කුකුළු දෙන්නගේ බඩ ඇතුළට තමයි දාන්නේ. බටර් කෑල්ලක් එක්කගෙන මේක දෙකට කපලා මම දානවා කුකුළුන්ගේ බඩ ඇතුළට. මේ විදිහට බකදෝනිස් ටික ඇතුළට ඇතුල් කරගමු. මේ බටර් මෙහෙම උඩ තිබ්බට මේකේ තෙල් ඔක්කොම මේ කුකුලට අහගන්නේ. මේ තමයි මම සූදානම් කරගත්තු කුකුළු දෙන්න. දැන් මම මේක oven එකට දානවා. මම අංශක 170ක් රත් කරගෙන තියෙනවා මගේ oven එක. මම විනාඩි 40ක් මේ ට්‍රේ එක oven එකේ තියනවා. මම දැන් කුකුළු දෙන්න පෝරණුවට දාගත්තා. දැන් මේක අපි විනාඩි 40ක් රෝස්ට් කරගමු. මම කුකුලා රෝස්ට් වෙනකන් මේ ලංකාවේ වගේ වෙනිවැල් ගැට ටිකක් තඹ ගන්න හදන්නේ බොණ්ඩ. මේක හරි ගුණයි කියනවනේ. ඒ නිසා වෙනිවැල් ගැට සුදු ලුණු කොත්තමල්ලි ටිකක් තඹලා මම පුරුද්දක් විදියට කොහොම සතියට දෙපාරක් විතර මේක බොනවා. මේ දැන් එක පැත්තක් රෝස්ට් වෙලා තියෙන්නේ. මේ දැන් විනාඩි 35කට පස්සේ මම දැන් මේ කුකුළු අනිත් පැත්තට හරවලා අනිත් පැත්තත් රෝස්ට් කරගන්නවා. මේ මම පෝරණුවෙන් එළියට ගත්ත කුකුළු හොඳට රෝස්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හොඳ නම් හදලා බලන්න. channel එක subscribe කරන්න. comments කරන්න අමතක කරන්න එපා. like එකක් දීලා යන්න. බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් අපි ආය හමු වෙමු. ආයුබෝවන්.